A word from the word within මම සහෝදරි අශාන්ති. දෙවියන් වහන්සේගේ කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමේ අවසාන ප්‍රතිඵලය. ප්‍රේමවන්තේනි, ශුද්ධ ලියවිල්ල පුරාම අපිට දකින්න තියෙනා මූල ධර්මයක් තමයි මේ අද දවසේ අපි කතා කරන කොටස. එනම් බයිබලය තුල පුන පුනා සඳහන් කිරීම, නැවත නැවත සඳහන් කිරීම, නම් එසේත් නොමැතිනම් එවිට යන පද අනුසාරයෙන් යමක් අපිට තහවුරු කිරීමට උත්සාහ කිරීම. මෙවැනි කාරණා සමග අද දවසේ යෙසායා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 19-20 දෙසට අපි අවධානය යොමු කළොත් ඒ සඳහන් වෙනවා, ඔබ කැමැත්තෙන් සහ කීකරු වන්නේ නම් ඔබ දේශයේ යහපත් ඵල භුක්ති විඳිනු ඇත. ඒත් ඔබ ප්‍රතික්ෂේප කරලා කැරලි ගසන්නේ නම් කඩුවෙන් විනාශ කරනු ලබන්නාහුය. එබැවින් ප්‍රතිඵලය තීරණය වන්නේ ඔබගේ ප්‍රතිචාරය මතයි. ඔබගේ ප්‍රතිචාරය අනුවයි. ප්‍රේමවන්තේනි, ඔබ මම සතිතාවේ ඇසූ විට එයට ඔබ වග කිය යුතුයි. එයට මා වග කිය යුතුයි. ඉතින් එම මොහොතේ සිට යම් කිසි ක්‍රියාවලියක් ඔබ තුළ මා තුළ ආරම්භ වීම අපිට දකින්න පුළුවන්. එය එක් මාර්ගයකට හෝ අනෙක් මාර්ගයට ගමන් කරන පිණිස එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබ සත්‍යතාවය පිළිගන්නවා නම් ඒ ජීවනය කරා අපි වහසුරවනවා. සත්‍ය ප්‍රතික්ෂේප කරනවා නම් එය තවත් ක්‍රියාවලියක ආරම්භයක් හැටියට මට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මෙහිලා සිදුවෙන පළමුවන දේ තමයි අපගේ හදවත දැඩි වෙනවා. හේබ්‍රෙව් 3:15 සඳහන් වෙනවා, ඔබගේ හදවත් දැඩි කර නොගන්න. දෙවනුව හෘද සාක්ෂිය මොට වෙනවා. ඉතින් 1 තිමෝති 4 දෙවෙනි පදයේ සඳහන් වන්නේ දැවි ගිය එහෙම නැත්නම් අසංවේදී වූ හදවතක් හෘද සාක්ෂියක් සම්බන්ධව. තුන්වෙනිව ආලෝකයේ කෙරෙහි ඔබගේ ආකල්පය වෙනස් වෙනවා. යොහන් 3:20 ඔහු ආලෝකයේ වෙත නොයේ කියලා සඳහන් වෙනවා. එබැවින් මෙය ආත්මික නීතියක්. ඔබ ආලෝකයේ ප්‍රතික්ෂේප කරන විට ඔබ එයින් ඈත් වීමට පටන් ගන්නවා නිතින්ම. ඉතින් ප්‍රේමවන්තේනි, අවසානයේ මේක දෙවියන් වහන්සේ තපත් සත්‍යතාවයත් අපත් අතර වෙන්වීමක් ඇති කරනවා වගේම ඒකට මඟ පෑදීමක් සිදු කරනවා. ඉතින් ඒක යොහන් 1:7 පදේ කියනවා, අපි ආලෝකයේ ගමන් කරමු නම් අපට එකිනෙකා සමග සහභාගිකමක් ඇත. ඉතින් ආලෝකයේ නොමැති තැන සැබෑ සහභාගිකමක් නැහැ. දැන් සමහරු සිතනවා සත්‍යතාවයට විරුද්ධව සිටමින් එයින් වෙන් වූ තත්වයක සිටීමත් අපි ආරක්ෂිතව ඉදිරියට යාමක් හැටියට. නමුත් ශුද්ධ ලියවිල්ලේ අවසාන ප්‍රතිඵලය හැටියට මෙය පෙන්වනවා. ඉතින් හේබ්‍රෙව් 3:12 කියනවා, ජීවමාන දෙවියන් වහන්සේගෙන් ඉවත් වීම. ඉතින් මෙය ඊටමත් ගැඹුරින් අපි සිටිය යුතු කාරණයක්. පසු 2 තෙසලෝනික පොතේ 2:10-11 කියනවා, ඔවුන් සත්‍යයට ඇති ප්‍රේමයේ පිළි නොගත් බැවින් දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රබල මුලාවක් පැමිණෙන්නට ඉඩ දෙන්නේය. මේ සිදුවන්නේ එක්තරා පිළිවෙලකට. ඒ අනුපිළිවෙල අපි ගැන අවධානය යොමු කරොත් සත්‍ය ප්‍රතික්ෂේප කිරීම, හදවත දැඩිවීම, දෙවියන් වහන්සේ සහ සත්‍යයෙන් වෙන්වීම සහ මුලාවට වැටීම යන කාරණා අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් හේබ්‍රෙව් 10:26 ඉඳලා 27 දක්වා පද විනිශ්චය පිළිබඳව භයානක බලාපොරොත්තුවක්. ඉතින් හුදෙක් න්‍යායාත්මක අදහසක් නෙමෙයි මේක. ඉතින් නමුත් මේක ආත්මික න්‍යායක්, ආත්මික නීතියක්. ඔබ සත්‍ය ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ සිටින තැනම රැඳෙන්නේ නැත්නම් ඔබ එක් දිශාවකට ඇදී යන ස්වභාවයක් පෙන්වෙනවා. ඉතින් මේකට තියෙන ආරක්ෂිතම ප්‍රතිචාරය නම් ප්‍රේමවන්තේනි නිහතමානීකමයි, නිහතමානී වීමයි. යාකෝබ 4:6 කියනවා, දෙවියන් වහන්සේ නිහතමානී අයට අනුග්‍රහය දෙනසේක. ඉතින් අනුග්‍රහය ඕන නම් සත්‍ය ඔබ වෙත පැමිණෙන විට ඔබ දක්වන ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. එම ප්‍රතිචාරය ඔබගේ අනාගතය තීරණය කරයි. සැමට ජේසුස් පිහිටයි. සුබ දවසක්.